Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔයගොල්ලෝ මේ බලන්නේ මගේ first vlog එක. ඉතින් සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. අලුතෙන් එකතු වෙන ඔයගොල්ලෝ හැමෝම මගේ channel එක subscribe කරලා ආදරෙන් එකතු වෙන්න කියලා මතක් කරනවා. ඉතින් කතරගමේ අද මේ වගේ ලස්සන තැන් හම්බ වෙනවා ෂූට් එහෙම කරන්න හරිම ලස්සනයි guys මේ place. ඉතින් ඔයගොල්ලෝ කතරගමේ අද දැකලා තියෙනවනේ. ඉතින් අපි මේ යන අතරතුර අහම්බෙන් දැක හරිම ලස්සන තැනක්. ඒ තමයි මේ ලුණුගම්වෙහෙර ඩෑම් එක. ඇත්තටම මේ vlog එකේ පේනවට වඩා හරිම ලස්සන calm vibe එකක් තියෙන friends. ඉතින් අපි ඊට පස්සේ ගියේ කතරගම. කතරගමේ දා කොමාරි දේවාල ඔක්කොම වහලා තිබේ, පූජාවල් තිබ්බේ නෑ. ඊට පස්සේ කතරගමත් වැඳලා ඉවරලා අපි පිටත් වුණා කිරිවෙහෙර වඳින්න. ඒ යන අතරතුර තමයි මේ සෙට් එක හම්බුනේ. පේනවනේ ඉතින් වැඩිම පළතුරු කකා ඉන්න එක තමයි. හරි ෂෝක් නේද? ඉතින් අපි මලුත් අරගෙන මේ කිරිවෙහෙර වඳින්න යන ගමන් තමයි ඉන්නේ. ඒ අද්දි කිරිවෙහෙර ළඟ නෙළුම් මල් දන්සලකුත් දෙනවා. ඉතින් ගොඩාක් පින් සිද්ධ වෙනවා ඒ කඩේටත් මල්ලිකනේ මට මල් මිටියකුත් දුන්නා. ඉතින් අපි කිරිවෙහෙර කතරගම වැඳලා ඉවර වෙලා පිටත් වුණා. ඉතින් ඔය පේන්නේ ඔයගොල්ලන්ට වැඩිහිටි කන්ද. මේක හදිසියෙම plan කරපු trip එකක් නිසා එදා දවසේ අපිට වැඩි travel කරන්න බැරි වුණා friends. මේ අපේ දෙවෙනි දවසේ. ඉතින් එදා අපි ගියේ අඩිසිය පෝල් එකට. මේක අඩිසිය පෝල් එක කියන්නේ guys අඩි 100ක් දිග නිසා. මේක තනි කෙනෙක් තමයි හදලා තිනවයි කියලා කියන්නේ. ඇත්තටම හරිම ෂෝක්. හිතේ හැටියට දාලා ෆන් එකක් අරන් ඉන්න පුළුවන් නියම තැන. ඉතින් අපි පැය 3-4ක් වුණාට නාල ඉවරලා ගියා අකුරල පැත්තට. මේ තමයි සුනාමි කෞතුකාගාරය. ඉතින් සුනාමි රැල්ලක ආකෘතියට තමයි හදලා තියෙන්නේ. ඉතින් ඇතුළේ ෆොටෝස් වීඩියෝස් ගන්න දෙන්නේ නැහැ. පැරැලිය දුම්රිය කොටසකුත් තියෙනවා මේකේ. මේ ලස්සනට පේන්නේ අකුරල බීච් එක. හරිම ලස්සන සන්සෙට් එකක් තියෙන්නේ guys. ඉතින් මේ ලස්සනට පේන මොහොතම තමයි අර වගේ මහා විපතක් කරේ. ඒ ෆොටෝස් දකිද්දි ඉතින් හරිම දුකයි. ඊට පස්සේ ඉතින් අපි රැට කාලා ගෙදරින් පිටත් වුණා. ඉතින් මගේ vlog එක බලවට ගොඩාක් ස්තුතියි.